Hi guys, welcome back to my YouTube channel. ඔන්න ගොඩාක් දවසකින් අද ඩේ vlog එකක් රෙකෝඩ් කරන්න හිතුවා. මොකද මේ දවස්වල මම ටිකක් අසනීපෙන් හිටියේ. තාමත් හොඳටම හොඳ නැහැ ළමයි. මේ දවස්වල මට අලුත් සෙල්ලමක් පුරුදු වෙලා තියෙන්නේ. සුදු පිටිත් එක්ක නෙස්ට් මෝඩ් කවලම් කරගෙන බොන්න. එක ගාලට ඉතින් එක පිස්සු හැදෙනවා නේද ළමයි. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට මගේ කිරි එකත් හදාගෙන කේක් කෑල්ලකුත් ගත්තා. මේ දවස්වල මම සුගර් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා කේක් කෑල්ල තියෙන නිසා මම කිරි එකට සීනි ඇඩ් කරේ නැහැ. ඔය විදිහට කිරි එක බොන ගමන් අද දවසේ මම චුට්ටක් ප්ලෑන් කරනවා. මොකද අද දවසේ මට ගොඩාක් වැඩ කරන්න තියෙනවා. ඇත්තටම මේ දවස්වල පුදුම හුලඟක් තියෙන්නේ. ඒ වගේම අවුවත් නැහැ. ඒ හින්දා ගොඩක් අසනීප වෙන්න තියෙන ඉඩ වඩා වැඩි අනික වෛරස් එහෙම ගොඩාක් තියෙනවා මේ දවස්වල. ඒ විදිහට තමයි මගේ මෝර්නින් ටී එක මම එන්ජොයි කරේ. ඊට පස්සේ කරපු සමහර වැඩ නම් ළමයි ඇත්තටම රෙකෝඩ් කරන්න ගියේ නෑ. මොකද මට ටයිම් එක මැනේජ් කරගන්න බෑ. මේකට වීඩියෝ කර දෙකක් කරන්න බැරි නිසා මම කිරියක බීලා ගෙදර අස් කරා. ඊට පස්සේ ඉතින් ලන්ච් එක තමයි මම ඉතින් රෙඩි කරන්න. මම ලන්ච් එක රෙඩි කරනවා. මුදුවෙන් වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද ගොඩාක් වෙලා යනවා මේ වැඩේට. මට රෙකෝඩ් කරන්න. මොකද මම තනියම රෙකෝඩ් කරන්නේ. ඉස්සරහට මම ස්ටෑන්ඩ් එකක් අරගෙන සම්පූර්ණ ලස්සනට වීඩියෝස් ගේන්න. මේවා ඉතින් ඇත්තටම තාම ට්‍රේනින් කරන ගමන් තමයි තියෙන්නේ. ගෙදරත් අස් කරලා කිචන් එකත් පොඩ්ඩක් ඩීප් ක්ලීන් කරා ළමයි. ඔය ඩීප් ක්ලීන් කරන්න කලින් ගත්ත වීඩියෝ ක්ලිප් එක. මම ඇත්තටම ආස නැහැ මගේ පැන්ට්‍රි උඩ ගොඩාක් බඩු පුරවගෙන ඉන්න. මම ලන්ච් එකට අද හදාගත්තේ වැව් මාළු කරි එකකුයි. ඒ වගේම තලන බඩු මෑකරල් දාලා කිරට. ඔය විදිහට තමයි. ඉතින් ඊට පස්සේ චුට්ටක් වාඩි වෙලා එළිය හුලන්නේ. මෙතන වාඩි වුණාම මාර විදියට හොඳට හුලන් එනවා ගේ ඇතුළට. ඔතන චූටි වෙලාවක් ඉඳලා ලන්ච් එකත් ගත්තා. මම ලන්ච් එක ගන්නව නේ රෙකෝඩ් කරේ නැහැ. ලන්ච් එක අරගත්තට මොකද චුට්ටක් බඩගින්නක් ආවා. ඊට පස්සේ දන්නවනේ ක්‍රිපෝස් එකක් හදාගෙන එක කෑවා. මේ දවස්වල ඉතින් මට ක්‍රිපෝස් හම්බ වෙනවා ළමයි. ඒකත් අරගෙන ඊට පස්සේ අපි බලමු මගේ හවස් වරුවට මට ආප්ප හම්බුණා. ඒකත් ඇත්තට මාරම රසයි. ගොඩක් දවසක ඉඳන් ආප්ප ගන්න ආසාවක් තිබ්බා. ඒකත් කාලා මගේ බෙඩ් එක හදාගත්තා. මෙතන තමයි ඉතින් වැඩ ඔක්කොම දවසේ අවසානයේ මම රිලැක්ස් වෙන තැන. ස්කින් කෙයාර් ටිකක් ලෑස්ති කරගෙන වොෂ් එකකුත් දාගෙන මම මගේ ඩිනර් එකත් අරගෙන ළමයි මම ගොඩාක් වෙලා හැරන් හිටියේ නැහැ. මොකද මට මේ දවස්වල ගොඩාක් මහන්සි. ඔයාලට පුළුවන් ඉක්මනින් ආයෙමත් vlog එකක් අරන් එන්න. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එකේ අඩුපාඩු ඇති. අපි ඉස්සරහට ඒව හදාගමු. මේ තමයි මගේ night view එක. ඇත්තටම මම මාරාසයි රැයට මේ විදිහට එළියට වෙලා මේවා දිහා බලන් ඉන්න. හුලඟ කොච්චර සැරද කියනවා ළමයි. අපේ room එකේ වෙසක් කෝඩුවක් ගිහින්. තව දෙයක් මේ තමයි මම පාවිච්චි කරන විටමින්. මම ඔයාලට කලින් වීඩියෝ එකත් ඒක පෙන්නුවා. ඇත්තට ෆිෂ් ඔයිල් එක නම් ගොඩාක් හොඳයි. ඒ වගේම යකඩ පෙත්තත් හොඳයි. කොණ්ඩේ හැම දෙම්මගේ ගොඩක් යන එක අඩු වෙලා. ඊට පස්සේ ඔය විදිහට YouTube එකේ පොඩි vlog එකකුත් බලලා නිදා ගන්න කලින් hot chocolate එකකුත් හදාගත්තා. ඒවත් දැන් මට පුරුදු වෙලා. මම නිදා ගන්න කලින් දැන් කිරි එකක් බොන්න ඕනේ. ඒකත් අරගෙන දවසේ මහන්සිය ඉවර කරන්න ආවා ඇඳට. දවසම ගොඩක් මහන්සි වෙනවා. තාමත් මං හොඳටම රිකවර් වෙලා නැහැ ළමයි. තාමත් අස්ලීප් තත්ත්වෙන් තමයි ඉන්නේ. ඉතින් මේකට ඉතින් මගේ විනෝදේ මම දවල්ට ගෙදර තනියම ඉන්න නිසා ඉතින් මම vlog රෙකෝඩ් කරලා YouTube එකට දානවා. ඉතින් මමම වෙලාවකට මගේ වීඩියෝස් බලනවා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ආයමත් කියනවා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. තව ලස්සන vlogs ගොඩාක් ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්.
මට පුළුවන්කමක් තියෙන හැම වෙලාවකම මම ඔයාලට vlogs අරන් එන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝගෙම කරන කියන හැමදේම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye